හරි අදත් ආසාදරෙන් පිළිගන්නවා බිස්නස් පොඩ්ඩ අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්න යන්නෙත් වෙනද වගේම මේ ඔය රත්තරන් වීඩියෝ මාලාවක් ගෙනාව රත්තරන් සම්බන්ධව රත්තරන් වල ආයෝජනය ගෝල්ඩ් ගැන කරන පාඨමාලාවේ වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට ඉදිරි අවුරුදු 5 ඒ කියන්නේ 2030 දී දැන් 25නේ 2030 දී රත්තරන් මිල මොකක් වෙයිද කියලා එක තමයි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell button එක all කරලා තියාගන්න. මොකද මං ඉස්සරහට දිගටම මේ වගේ වීඩියෝ සහ ඔයා කරන්න හිතන් ඉන්න business ආයෝජන ව්‍යාපාර දානවා මේ නාලිකාවේ. ඉතින් ඒ වගේම මේ මම තව දාලා තියෙනවා වීඩියෝ 250කට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාපාර ගැන සයන් රැකියා ගැන. ඉතින් ඒවත් ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. හරි. ඉතින් මේ ඇත්තටම දැන් මේ ගෝල්ඩ් වල අපි ගමු A to Z මේ මොකද්ද උනේ කියලා. සරලවම කතා කරනවාද. ඇත්තටම මේ ගෝල්ඩ් කියන්නේ මේ සුලභ ලෝහයක්. මේ ලෝහය ඉතාමත් මේ අමාරුයි හොයාගන්න. ඒ කියන්නේ දැන් තව අවුරුදු 100ක් 200ක් යනකොට නැති වෙන්නත් පුළුවන් මේක. එතකොට දැන් මේ ගෝල්ඩ් තියෙන මිනිස්සු ගෝල්ඩ් විකුණන්නේ ඒගොල්ලන්ට යම් තාක් ලාභයක් ආවට පස්සේ. දැන් ඔයගොල්ලෝ ලක්ෂ 3ට අරන් ලක්ෂ 3ට විකුණන්නේ නැහැනේ වාහනයක්වත්. එතකොට ඔයා හිතන්න ඔයාගේ ගෝල්ඩ් තියනවා ඒ ටික ඔයා විකුණන්න ඕන නම් විකුණන්නේ මාකට් එකේ මිල වැඩිම වෙලාවයි. හරිද? අන්න ඒ වෙලාවේ තවත් කොට්ටාසයක් මේක බයි කරන්නත් ඉඩ තියෙනවා. මං කියන්නේ බයි කරන්න එපා කියලා. හරි. එතකොට අපි කතා කරමු මේ ගෝල්ඩ් මිල මේ 2030 වෙනකොට මොකක් වෙයිද කියලා. සාමාන්‍යයෙන් මේ ගෝල්ඩ් මිල 2030 වෙනකොට වැඩි වෙනව නම් හරිද? වැඩි වෙනව නම් ඔය ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අඩු වැඩි වීමත් එක්ක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මේ ලෝකේ මේ යුද්ධ එහෙම නැත්නම් කොරෝනා වගේ වසංගතයක් ඒ වගේ එකක් ඇවිල්ලා ලෝක ආර්ථිකය කඩන් වැටුනොත් ගෝල්ඩ් මිල වැඩි වෙන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ ඇමරිකාව, ජපානය, චීනය වගේ ජනප්‍රිය රටවල් ඒ කියන්නේ මේ පාලන ආධිපත්‍ය පතුරවගෙන ඉන්න රටවල් වල ක්‍රියාකලාපය සහ ඒ රටවල් වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මත ඕක වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. මම මේ වැඩි වෙන එකම නෙවෙයි වැඩි අඩු වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ලංකාව කඩාගෙන වැටුණොත් මේ අපි ඉන්න ලංකාව ආර්ථිකමය වශයෙන් එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් මොකක්ම හරි වෙලා අර ඔයගොල්ලෝ පහුගිය කාලේ හිටිය වගේ කඩම්ම වැටුනොත් ලංකාව අපිට ගෝල්ඩ් මිල අඩු වෙන්නේ නැහැ. ඒකට වැඩි වෙනවා. හරිද? ගෝල්ඩ් මිල වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හේතු කාරණා ටික තමයි රත්තරන් මිල 2030 වෙනකොට අඩු වෙයිද වැඩි වෙයිද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කරමු මේ දැන් මේ යන රට යන විදිය හොඳයි. ඇත්තටම මේ රට යන විදියට 2030 වෙනකොට යම් තාක් දුරකට කියන්නේ 2030ට කලින් සාමාන්‍යයෙන් තව අවුරුද්දක් විතර යනකොට රත්තරන් මිලේ තරමක් අඩුවීමක් දකින්න පුළුවන්. මම මේ හොඳට මතක තියාගන්න. මම කියන්නේ තරමක් අඩුවීමක් මිසක්කා රත්තරන් මිල කලින් ගානටම අඩු වෙනවා කියලා නෙවෙයි. තරමක් අඩුවීමක් වෙන්න පුළුවන්. මොකද මේ මිල උපරිම මට්ටමේ වැඩි වෙච්ච මට්ටමේ තියෙන්නේ සුළු ගානකින් අඩු වුණාට මේක මේ ගානෙම්ම පවතින්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි දැන් මිනිස්සු ගාව තියෙන රත්තරන් මිනිස්සු මේ වෙලාවේ විකුණනවා. හරිද? එතකොට මේ රත්තරන් මිල අඩු වෙනවා. දැන් තියෙන රත්තරන් තොගයක් මිනිස්සු ගාව තියෙනවා. හරිද? ලංකාවේ විතරක් නෙවෙයි මේක මේ හැම රටේම වෙච්ච දෙයක්. එතකොට මේ මිනිස්සු මේ টොප් රේට් එකේ තියෙනකොට ඒ රත්තරන් ටික කරන්නේ මිනිස්සු විකුණනකොට වෙළඳ පොලේ රත්තරන් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ගෙවල් වල සේප්පු වල තිබ්බ රත්තරන් ටික එළියට දෑවට පස්සේ වෙළඳ පොලේ රත්තරන් වැඩි වෙනවා. ඒ රත්තරන් වැඩි වීමත් එක්ක ටිකක් මේක අඩු වෙන්න පුළුවන් ඕගොල්ලොන්ට රත්තරන් මිල. එතකොට ඕගොල්ලෝ කරන්න ඕන ආයි මේක මේ බයි කරන්න පටන් ගන්න ඕන. ආයි බයි කරන්න පටන් අරගෙන දැන් 2,70,000කට වගේනේ තිබ්බේ ඔය පවුමක්. ඒකනේ ඔය 4,00,000කට විතර ගියේ. උඩට ගිහිල්ලා ලක්ෂ 4
සීමාවටම ගියානේ. එතකොට මගේ අදහස විදියට මම ගත්තට පස්සේ මේ මං කිව්වේ මැද හරියේ ගෝල්ඩ් මිල අඩු වෙනවා. ඒත් ආයි වැඩි වෙනවා. එතකොට මේ මගේ අදහස විදියට මම ගන්නේ මේ ගෝල්ඩ් මං ඊට කලින් කියන්නවා මම මේ ඉස්සරහා වීඩියෝ එකකදී ඔයගොල්ලන්ට ගේන්නම් මේ ගෝල්ඩ් වලින් පැසිව් ඉන්කම් එකක් හදාගන්න. මොකද දැන් කට්ටිය පැසිව් ඉන්කම් කියන එක දන්නවනේ. ගෝල්ඩ් වලින් අමතර ආදායම් මාර්ගයක් පැසිව් ඉන්කම් එකක් හදාගන්නේ කොහොමද කියලා ගේන්නම් සහ ගෝල්ඩ් වලින් මේ කොහොමද මේ ඕගොල්ලෝ මේ සක්සස් වෙන්නේ කියලානේ අපි දැන් කියලා දෙන්නේ. ඒ වගේම ගෝල්ඩ් වලින් නිකන් ඉඳලා සල්ලි හම්බ කරන විදියක්. ඒ කියන්නේ FT එකක් දැව වගේ ගෝල්ඩ් වලින් පැසිව් ඉන්කම් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම කියන්න හැදුවේ දැන් මගේ මතය අනුව මේ දැන් ගෝල්ඩ් ප්‍රයිස් එක යන එකත් එක්ක මේ රට යන විදියත් එක්ක මම අධ්‍යයනය කරපු විදියට දැන් ලක්ෂ 4 තියෙන පවුම හරිද? අපි මේ 4යි කියලා ගත්ත මේ දල වශයෙන් මේ ගාන රවුම් වෙන්නේ පහසුවට අපේ. ලක්ෂ 4 තියෙන මේ ගෝල්ඩ් පවුම් එකක් මම හිතනවා 2030 වෙනකොට 40%ත් 70ත් අතර මේ වැඩිවීමක් වෙයි කියලා. ඕගොල්ලොන්ට ඒක මේ පොඩ්ඩක් තව ටිකක් දැනුම ගන්න ඕන නම් ඕගොල්ලෝ පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්න. Google එකෙන් කියන්නේ සාමාන්‍යයෙන් 70කට 40ත් ආසන්නව යයි කියලා. එතකොට මම දැන් ඒකෙන් ගත්ත තොරතුරුත් එක්ක මට එහෙම හිතෙන්නේ දැන් අපේ රට ගත්තට පස්සේ අපේ රටේ දැන් කලින් අවුරුදු එකහමාරකට විතර කලින් ඩොලර් එක 307 වගේ තිබ්බේ. හරිද? එතකොට දැන් ඒක චූටි අඩුවීමක් මිසක් 180 ඩොලර් එක අඩු වෙන්නේ නෑනේ. හැබැයි ඩොලර් එක මේ 2030 වෙනකොට ඩොලර් එක 180ට 200ට විතර අඩු වුණොත් ගෝල්ඩ් මිල සිංහල අඩු වෙනවා. හරිද? ගෝල්ඩ් නෙවෙයි හැමදේම අඩු වෙනවා. හරිද? එතකොට දැන් මම කියන්නේ ඕගොල්ලොන්ට ඕගොල්ලෝ හොඳට බලන්න කලින් ජනාධිපතිතුමා ඉන්නකොට මේ එකක් ඩොලර් එකක් 307ට වගේ තිබ්බේ. එතකොට මේ ජනාධිපතිතුමා අරගෙන ආණ්ඩුව කරලා ඔක මං ආසන්න විදියට 300කට ඒ වගේ ආසන්න ගානකට තමයි මම මේ වීඩියෝ එක කරන දවසේ තියෙන්නේ. හරිද? එතකොට ලොකු අඩුවීමක් වෙලා නැහැ. හැබැයි තව ටිකක් මේක අඩු වුණොත් ගෝල්ඩ් මිල අඩු වෙනවා. ඩොලර් එක අඩු වුණොත්. හැබැයි මේ ඩොලර් එක මේ මට්ටමේම ගියොත් සහ ඩොලර් එක තව අවුරුදු 5ක් යනකොට පොඩ වැඩි වුණොත් මම අර කිව්වේ ඒවත් එක්ක රටවල් වල ආර්ථිකයත් එක්ක මට කියන්න පුළුවන් ඕගොල්ලොන්ට 40%ත් 70ත් අතර 2025 වෙනකොට රත්තරන් මිල වැඩි වෙනවා. දැන් සාමාන්‍යයෙන් 70ක් කියන්නේ මේ හොඳ රේට් එකක්. ඕගොල්ලෝ ගෝල්ඩ් වල 2025 දී ඕගොල්ලෝ සාමාන්‍ය ලක්ෂ 10ක 5ක අපි දැන් පොඩි ගණන් ගමු කට්ටියට සල්ලිත් නෑ ලොකු ගණන් කියන්නත් එපාලුනේ. ලක්ෂ 10ක 5ක ගෝල්ඩ් අරගෙන දාලා තිබ්බත් ඕගොල්ලොන්ට මේ සැලකිය යුතු ගාණක් හොයාගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක් යනකොට. අවුරුදු 5ක් කියන්නේ මේ 2030 වෙනකොට. ඒකෙන් ඕගොල්ලොන්ට සක්සස් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟ කාරණා කතා කරමු අපි ඉක්මනටම. එතකොට දැන් මේ ගෝල්ඩ් අපි ගන්නකොට මේ පොඩ්ඩක් චෙක් කරලා බලලා ගන්න ඕන. දැන් මැණික් වගේම තමයි. එතකොට මේ දැන් අපි කතාව සාරාංශ කරලා කිව්වා මේ 2030 වෙනකොට රත්තරන් මිලට මොකද වෙන්නේ කියන මේ එකේ. ඇත්තටම මේ ගෝල්ඩ් බයි කරනකොට මේ දැන් Facebook එකෙන් ගන්න කට්ටිය ඉන්නවා. page වලින් group වලින් ඊට පස්සේ කඩවල වලින් ගන්න කට්ටිය ඉන්නවා. මං මේක හොඳ නෑ කියන්නේ නෑ. ඔයා ගෝල්ඩ් ගැන දන්නවනම් එහෙම ගත්තට කමන්නේ. ඔයා ගෝල්ඩ් ගැන දන්නේ නැත්නම් හොඳ සේෆ්ටි ජනප්‍රිය තැනකින් ගෝල්ඩ් බයි කරන්න. ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට ඔයා හොඳට කල්පනා කරන්න ඕන මාතෘකාවක් තමයි ඔයා මැණික් ගත්තත් එහෙමයි ෆේක් කට්ටිය ගොඩක් ඉන්නවා. හැමදේම රවට්ටලා දෙන්න හදනවා. ඉතින් ඒක තමයි මට ඔයගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ මේ ගෝල්ඩ් ඉන්වෙස්ට්මන්ට් එහෙම නැත්නම් ගෝල්ඩ් බිස්නස් කියන වීඩියෝ මාලාවේ මේ තවත් එක් වීඩියෝ එකක් මෙසේ ඕගොල්ලොන්ට මං ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකේ ඕගොල්ලෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න.
ඔයගොල්ලොත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉක්මනටම ඔයගොල්ලොන්ට ජය වේවා. පරිස්සමින් ඉන්න.